මගේ ඥාතියෙක් ගියා දොස්තරවරයෙක් හම්බ වෙනවා. ඒ දොස්තරවරයා ගියම මෙහෙම ප්‍රශ්නයක්. මෙතෙන්ට මගෙන් බේත් ගන්න නැතු කියනවා මේ වෙනසක් වෙන්න ඕනේ කියලා. මට කියන්න පුළුවන්ද ඇයි වෙනසක් වෙන්න ඕන කියලා. ඒ නිසා මම මගේ කතාව අවධානය දෙන්නේ ඇයි මේ වෙනස කරන්නේ? මහින්ද රාජපක්ෂ අසමර්ථ වෙනවා ශ්‍රී ලාංකික ජාතියක් නිර්මාණය කිරීම. වෙනකල් එතුමා රට පාලනය කරේ සියලු ජාතීන් අතර සියලු ආගම් අතර අසමගියක් ඇති වෙන ආකාරයට ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් අපට ගොඩනගාගත නොහැකි නිසා අපි ඉදිරියට යන්න බෑ. මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපතිවරයා වුණොත් 2015 දී ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනගාගත නොහැකිව ජනාධිපතිවරයා වේදිකාවේදී කියනවා පපුවට අත් දෙකෙන්ම ගහගෙන මහා විදුලි පුටුවකින් යන්න හදනවා. ඇත්තට රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රටේ හිටියොත් විදුලි පුටුවට යන්නේ ඔහුට නෙමෙයි අපිටයි. ඒ වගේම තමයි ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ පවුල ඇතුළු සහකාරයන් කණ්ඩායම රටේ වස්තුව කොල්ලකද්දී මේ රටේ ජනතාවගේ ජීවිත වෙනස් වෙනවා කියනවා. මේ රටේ නීතිය අධිකරණයේ ස්වාධීනත්වයේ විධායකයේ තේජිලගෙන මහින්ද රාජපක්ෂ පාලනය යටතේ පොලිසියටවත් ඔළුව කෙරි කරගෙන තමන්ගේ රාජකාරිය කරන්න බෑ. මේ රටේ පොලිසියට පමණක් නෙමෙයි මාධ්‍යවේදීන්ට තමන්ගේ කාර්යය කරන්න බෑ. හැම වෙලාවෙම යන්නේ මොකද්ද? දාන්න ඕන මොකද්ද කියලා කියන්නේ මේ රටේ ජනාධිපතිවරයා. මේ රටේ අධිකරණය පොලිසිය මේවා ස්වාධීන කරන්න ඕන. මේ එක පුද්ගලයෙක් යටතට ගොනු වෙලා තියෙන බලයෙන් මුදවා ගන්න ඕන. මේ රටේ මාධ්‍ය නිදහස වගේම කලාකරුවන්ට නිදහස ගැන අමුතුවෙන් කිය යුතු නෑ. ඊයේ පෙරේද ප්‍රවෘත්ති දැක්කම ඔබ දකින්නේ නැති රජයේ අදහස් ඇර රජයේ පක්ෂපාතී අදහස් ඇර වෙන කිසිම අදහසක් දරන්නට මේ රජය ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ සියලු දෙනාට සියලු ජනකොටස් වලට කිසියම් ආකාරයක විශ්වාසවල ස්වාධීනව මිනිස්යන් හැටියට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ අතේනිදාට මේ ජනාධිපතිවරයා ඉවත් කිරීමෙන් පමණයි. මේ රටේ පුරවැසියාට බලය ලබා ගැනීමෙන් පමණයි මේ රට කිසියම් දැනට තියෙන තත්ත්වයට යහයි කියලා වඩා හොඳ දැනකට පත් කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා තමයි අපි ඉල්ලා සිටින්නේ ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලාම මෙයා ඉවත් කරමු. ඒ ඉවත් කරන ගමන් මතක තියාගන්න ඒක සුදු කතරයක් නෙමෙයි පුරවැසියාට බලය ලැබෙන පුරවැසි බලය වෙනුවෙන් පෙනී සිටින කතරයක්.